සුබ දවසක්. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදය හදාරන ආදරණීය දරුදැරියන් වෙනුවෙන් සිද්ධාන්ත කොටස් කිහිපයක් මතක් කරලා දෙන්න, කරන හැටි සරලව කියලා දෙන්නයි මේ වීඩියෝ ටික කරගෙන යන්නේ. එතකොට මම අද මුලින්ම තීරණය කරේ ඔයගොල්ලන්ට 13 වසරේ පාඩමක් වන බිම්මැනීම හා මට්ටම් ගැනීම කියන පාඩමට අදාළව මට්ටම් ගැනීම කියන කොටසේදී අපට හම්බ වෙන ප්‍රශ්නයකට නැත්තම් මට්ටම් ගැනීමේදී තියෙන ගණන් හදන්න. අපි සාමාන්‍යයෙන් කියනවා නැග්ම බැස්ම වගුවක් පිළියෙල කරන ආකාරය සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න තමයි අද සූදානම. ඒකට මම පාවිච්චි කරන්නේ 2016 අවුරුද්දේ සිවිල් තාක්ෂණ වේදයේ කොටසට අදාළව අපට විභාගයේදී අහපු රචනා ප්‍රශ්නෙට අහපු විභාගයේදී 6 වෙනි ප්‍රශ්නේ D කොටස අපිට දත්ත ටිකක් දීලා තිබ්බා මම ඕගොල්ලන්ට පෙන්නන්නම් දැන්. ඒ ප්‍රශ්නේ පාවිච්චි කරලා 2016 රචනා ප්‍රශ්න කොටස පාවිච්චි කරලා නැග්ම බැස්ම වගුවක් පිළියෙල කරගන්න ආකාරය මම අද ඕගොල්ලන්ට කියලා දෙනවා. හරි. ඔයාලට දැන් මේ පේන්නේ 2016 අවුරුද්දේ රචනා ප්‍රශ්න පත්‍රයට අදාළ මේ 2016 අවුරුද්දේ රචනා ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ D කොටස විදිහට අහපු අපේ මට්ටම් ගැනීමට අදාළ ප්‍රශ්න කොටස. මම මුලින්ම ප්‍රශ්නේ කියවලා මේකට අදාළව වගුව පිළියෙල කරලා ගණනය කිරීම කොහොමද කරන්නේ කියන දේ මම දැන් කරනවා. හරි. ප්‍රශ්නේ කියවලා බලමු. පහත දැක්වෙනුයේ නල පද්ධතියක් මගින් ජලය බෙදා හැරීමට යෝජිත ප්‍රදේශයක එක් මට්ටම් උපකරණ ස්ථානයක් පමණක් යොදාගෙන සිදු කරන ලද මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී ලබාගත් පාඨාංක කිහිපයකි. ඔන්න විශේෂ වචනයක් හම්බුණා එක් මට්ටම් උපකරණ ස්ථානයක්. මේ කියන්නේ මට්ටම් ගැනීමක් කියන්නේ මොකක්ද කියලා දැන් අපි ළඟ අදහසක් තියෙනවා. ඒතකොට එක් මට්ටම් උපකරණ ස්ථානයක් කියන්නේ අපේ මට්ටම් උපකරණය අරන් ගිහින් අපි සම්බන්ධ කරන්නේ එක තැනක විතරයි. ඒ තැන තියලා අපි අවස්ථා මේක හැටියට නම් මට්ටම් ස්ථාන 6ක පාඨාංග ලබාගෙන තියෙනවා. ඒතර උපකරණේ එක තැනක තියලා තැන් 6ක පාඨාංග ලබා ගන්න වැඩක් තමයි මේකෙදී අපි සිද්ධ කරලා තියෙන්නේ. හරි. ඒතර අපිට මේ ප්‍රශ්නේ වගුවක් දීලා තියෙනවා මට්ටම් ස්ථානය කියලා ස්ථාන 6ක් 1 2 3 4 5 6 කියලා පාඨාංකය කියලා මීටර වලින් දීලා තියෙනවා 2.5 1.4 0.5 3.0 1.8 කියලා විස්තරය කියලා තීරුවක් දීලා තියෙනවා A B C D E F කියලා. හරි. ඊට පස්සේ අපි ප්‍රශ්න විදියට අහන්නේ A නම් මට්ටම් ස්ථානයේ ඕනිත උස මීටර් 100ක් නම් අනෙක් සියලු ස්ථානවල ඕනිත උස නැගුම් බැසුම් ක්‍රමයට පිළියෙල කළ වගුවක් ආශ්‍රයෙන් ගණනය කරන්න. A කියන ස්ථානයේ ඕනිත උස මීටර් 100ක් නම් අනිත් කියන ස්ථානවල ඕනිත උස වල ටික හොයන්න කියනවා මොකක් පාවිච්චි කරලාද? නැග්ම බැස්ම වගුවක් පිළියෙල කරලා. හරි. මේ තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මම ඊට පස්සේ යන්නම් නැග්ම බැස්ම වගුවක් කොහොමද හදාගන්නේ නැත්නම් වගුවක් කොහොමද තියෙන්නේ කියලා පෙන්නන්න. හරි. මේ තියෙන්නේ නැග්ම බැස්ම වගුවක් මං පිළියෙල කරපු නැග්ම බැස්ම වගුව. ඒතර මේ පළවෙනි කොටුව පළවෙනි සෙල් එකේ අපි දානවා මට්ටම් ස්ථානය පළවෙනි වේලිය මට්ටම් ස්ථානය. ඊළඟට දාලා තියෙන්නේ BS. BS කියන්නේ මොකද්ද? මට්ටම් ස්ථානය කියන්නේ අපට අර ප්‍රශ්නේදී අහලා තිබ්බ මට්ටම් ස්ථානයේ 1 2 3 4 5 6 කියන ස්ථාන ටික. හරි. පළවෙනි කොටුවට එනවා මට්ටම් ස්ථානය. මට්ටම් ස්ථානය කියන්නේ අපිට ප්‍රශ්නෙත් එක්කන් දීලා තිබ්බ මට්ටම් ස්ථානය කියලා 1 2 3 4 5 6 කියලා ඉලක්කම් වලින් ඒක තමයි මට්ටම් ස්ථානය කියන තීරුවට ලැබෙන්නේ. ඊළඟට BS. BS කියන්නේ මොකද්ද? අපි BS කියලා කියන්නේ බැක් සයිඩ්. එහෙම නැත්නම් අපි කියනවා පසු දර්ශනය. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී අපි මැෂින් එක ගෙනහිල්ලා යම් ස්ථානයක ස්ථානගත කරනවා. ඒ ස්ථානගත කරලා අපිට මැනුම සිද්ධ කරන්න ඕන දිශාව ඉස්සරහට යනවනේ. ඒ පැත්තට කියන්නේ පෙර දර්ශනය. ඉස්සරහට යන එක. ඒතර අපි මේකෙදි පිටිපස්සේ තැනක් මයින්නවා. මැෂින් එක අනිත් පැත්තට කරකවලා මයින්නවා. අපි එහෙම හිතමු.
එතකොට අන්න ඒ ස්ථානයේ තමයි BS කියන්නේ සාමාන්‍යයෙන් මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී මුලින්ම පාඨාංක ලබා ගන්නා ස්ථානය BS විදිහට අපි හඳුන්වනවා. back side නැත්නම් පසු දර්ශනය. ඊළඟට මම එන්නම් FS කියන එකට. මම දැන් කියවනේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ඉස්සරහට කරගෙන යද්දී ඉදිරියට කරගෙන යද්දී ඒ කරගෙන ගිහිල්ලා අවසානටම ගන්න පාඨාංකය. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී අන්තිමටම ගන්න මැෂින් එක ගලවන්න ඉස්සරලා අන්තිමටම ගන්න පාඨාංකය. අන්න ඒක තමයි පෙර දර්ශනයේ විදිහට අපි හඳුන්වන්නේ. ඊළඟට IS කියලා තියෙනවා. IS කියන්නේ මොකක්ද? ඉන්ටර්මීඩියට් සයිඩ්. එහෙම නැත්නම් අතරමැදි දර්ශනය. අර BS සහ FS අතර ගන්න ඉතුරු පාඨාංක සියල්ලම තමයි අතරමැදි දර්ශනය වෙන්නේ. හරි පැහැදිලි නේද? back side, intermediate side, foresight. එහෙම නැත්නම් පසු දර්ශනය, අතරමැද දර්ශනය, පෙර දර්ශනය. ඔන්න ඔය කියන ටික තමයි අපි ඉස්සරලාම මේ දත්ත වගුවට ඇතුළත් කරගන්න ඕනේ. අපිට මේ අපිට ප්‍රශ්නය ඇතුලේ මේ කියන ටික තමයි දෙන්නේ. මේ එක් එක් මට්ටම් ස්ථානයේ උසවල් ටික දීලා තියෙනවා. අපි නිවැරදි පිළිවෙලට BS IS FS වලට ඒ ටික දාගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම ඔයගොල්ලෝ ඉස්සරහට තව ටිකක් කියලා දෙන්නම්. මෙතන තියෙනවා රයිස් කියලා. රයිස් කියන්නේ නැග්ම කියන එක. අපි සිංහලෙන් නැග්ම කියලා තියෙනවා. හරි. ෆෝල් කියලා තියෙනවා. ෆෝල් කියන්නේ බැස්ම. ඊළඟට RL කියලා දාලා තියෙන්නේ reduce level එක නැත්තම් ඌනිත උස්ස. රීමාක් කියලා තියෙනවා. විස්තරය කියන එක. හරි. වගුව පැහැදිලි. හරි. මං හිතනවා ඔයගොල්ලන්ට දැන් වගුව හදාගන්න විදිහ පැහැදිලි කියලා. ඔයාලට මේ වගුව දෙන්නේ. ඔයාලා වගුව ඇඳ ගන්න ඕන. එතකොට මේ මට්ටම් ස්ථානයේ පසු දර්ශනය, අතරමැද දර්ශනය, පෙර දර්ශනය, නැක්ම, බැස්ම, ඌනිත උස විස්තරය කියන තීරු ටික දාලා වගුව පිළියෙල කරගන්න ඕන ඔයා විසින්ම. හරි. දැන් අපිට ප්‍රශ්නෙට දීලා තියෙන දත්ත ටික අපේ නැග්ම බැස්ම වගුවට ඇතුළත් කරගන්න හදන්නේ. එතකොට මුලින්ම කරන්න ඕන මට්ටම් ස්ථානය අපිට දත්තේ දීලා තියෙනවා 1. හරි. ඊළඟට මට්ටම් ස්ථානයට අදාළ පාඨාංකයේ ප්‍රශ්නේ දීලා තියෙනවා 2.5යි. ඕක තමයි අපි මේ යන්ත්‍රයේ ගිහින් අමුණලා මුලින්ම ගන්න පාඨාංකය. හරි. ඒතර අපි ඕක දාන්නේ පසු දර්ශනීය විදිහට. පසු දර්ශනීය විදිහට ඇතුළත් කරනවා කියන්නේ BS තීරුවට අදාළව එක කියපු තැන ඉස්සරහින් එනවා 2.5. හරි. ඊට පස්සේ ඒකම විස්තරයේ තීරුවට ගියාපුවම විස්තරයට A කියලා අපි දාන්න ඕනේ. හරි. ඊළඟ தත්ත්වයේ විදිහට තියෙන්නේ මට්ටම් ස්ථානයේ 2. අපි මට්ටම් ස්ථානය කියන තීරුවෙන් 2 දා ගන්න ඕන. ඊළඟට 1.4 මෙන්න මෙතන ගන්න මේ කියන පාඨාංක අපිට මේ ප්‍රශ්නය ඇතුලේ කියනවා එක් මට්ටම් උපකරණ ස්ථානයක් කියලා. ඒතකොට අපි මෙන්න මේ ගන්න පාඨාංක ටික එන්නේ අතරමැදි දර්ශන විදිහට. එක් මට්ටම් ස්ථානයක් නම් බැක් සයිඩ් එකක් සහ ෆෝ සයිඩ් එකයි පවතින්නේ. ඊතුරු සේරම අතරමැදි දර්ශන වෙනවා. එතකොට දෙක මට්ටම් ස්ථානයේ දෙකට අදාළව පාඨාංකය IS තීරුවට එනවා 1.4ක් කියලා. ඊළඟට මට්ටම් ස්ථානයේ අංක 3 තුනත් අතරමැද දර්ශනයක් වෙනවා 0.5යි. ඊළඟ මට්ටම් ස්ථානයේ අංක 4 අතරමැද දර්ශනයක් 3.0යි. මට්ටම් ස්ථානයේ 5 කියන එකත් අතරමැද දර්ශනයක් වෙනවා 1.8යි. ඊට පස්සේ වැදගත් එකක් තියෙනවා මට්ටම් ස්ථානයේ 6. 6 කියන්නේ මේකේ ගන්න අන්තිම පාඨාංකය. අන්තිම පාඨාංකයෙන් අපි දාන්නේ ෆෝ සයිඩ් එකට. එහෙම නැත්නම් පෙර දර්ශනය කියන තීරුවට තමයි මේක ඇතුළත් වෙන්නේ 0.7යි. අපි ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්නේ දීලා තියෙන දත්ත ටික අපේ මට්ටම් වගුවට නැත්නම් නැක්ම බැස්ම වගුවට ඇතුළත් කරගන්නේ. හරි. පැහැදිලි නේද? හරි. අපි මෙතනින් ඉස්සරහට යන්. එතකොට අපිට හම්බ වෙනවා ඉතුරු ගණනය කිරීම ටික කරගන්න විදිහ. පළවෙනි කොටසේදී කියනවා A නම් මට්ටම් ස්ථානයේ වුනිත උස මෙතන අමතක වුණා අපට රීමාක් එක එන්න ඕනේ B C D E සහ F කියලා. හරි. ඔන්න ඔය ටිකත් ඇතුළත් කරගන්න ඕනේ. ප්‍රශ්න අංක 1 කියනවා A නම් මට්ටම් ස්ථානයේ වුනිත උස මීටර් 100ක් නම් අනිත් ස්ථානවල වුනිත උස. ඔන්න අපිට තව ගන්න එකක් තියෙනවා. A කියන තැන ඌනිත උස තීරුව මේක කීයද? 100යි. මේ සියලුම දත් ඇතුළත් කරන්නේ මීටර් වලින් කියලා මතකයේ තියාගන්න. හරි. දැන් මම යන්නම්
ගාන හදන කොටසට අපිට දැන් ගණනය කිරීම සිදු කරන්න තියෙන්නේ. මේ ගණනය කිරීම සිද්ධ කරද්දී මේ වගුවට අපි වගුවේ ගණන් ටික හදන විදිහ ඔයගොල්ලෝ හොඳින් අවධානයෙන් බලාගෙන ඉන්න. ලේසි වැඩේ. මොකද ඔයගොල්ලන්ට දැන් කැල්ලයකුත් පාවිච්චි කරන්න දෙනවා. එක්සෑම් එකේදී කැල්ලයක් පාවිච්චි කරන්න දෙන නිසා පහසුවෙන් මේක කරගන්න පුළුවන්. හරි. මං කැල්ල එකක් ගන්නම් මෙතෙන්ට. හරි. අපි ඉස්සරලාම කරන්න ඕන මෙන්න මෙතන තියෙන 2.5 කියන පාඨාංකයේ BS එකෙන් IS එක අඩු කරන්න ඕනේ. IS එක අඩු කරද්දී හැමතිස්සෙම මෙතන පහළ තීරුවේ IS එක තමයි අඩු කරන්නේ. මේ 2.5ට යට තීරුවේ තියෙන 1.4. හරි. එතකොට අපි අඩු කරන්න ඕන 2.5න් 1.4 මේ ගණනය කිරීම කරන්න ඔයාලට සයන්ටිෆික් කැල්ලයක්ම ඕනේ. සාමාන්‍යයෙන් නෝමල් කැල්ලයකිනුත් මේ ගණනය කිරීම කරන්න පුළුවන්. උත්තරේ එනවා කීයක්ද? 1.1 කියලා. 1.1 ධන උත්තරයක් ඇවිත් තියෙන්නේ. ධන උත්තරයක් නම් අපි මේක ඇතුළත් කරන්න ඕනේ. මේ රයිස් එහෙම නැත්නම් නැග්ම තීරුවට අදාළව මෙන්න මේ 1.4 තිබ්බ තීරුවට තමයි අපේ දත්තේ දාන්න ඕනේ. අපේ උත්තරේ දාන්න ඕනේ. හරි. හරි. ඊට පස්සේ කරන්නේ දැන් අපි 2.5න් 1.4 නේ අඩු කරේ. දැන් අපි අඩු කරන්න ඕන 1.4න් 0.5 අඩු කරන්න ඕන. 1.4න් අඩු කරන්න ඕන 0.5. 1.4න් අඩු කරනවා 0.5. එතකොට අපිට උත්තරේ එනවා 0.9යි. ඒ උත්තරේ ධන අගයක්. ධන නම් දාන්නේ මොන තීරුවේද? නැක්ම තීරුවේ උත්තරේ දානවා 0.9ක් කියලා. හරි. ඊළාට අපි මොකද කරන්නේ? ඊළාට කරන්නේ 0.5න් 3.0ක් අඩු කරනවා. දැන් අර IS කෙන් ISම තමයි අඩු කරන්නේ. IS තීරුවේ ගොඩක් තියෙනවනේ. ඒතර IS කෙන් IS අඩු කරනවා. ඒ IS කෙන් ඊළඟ IS අඩු කරනවා. ඒ විදිහට යනවා. හරි. දැන් කරන්නේ 0.5න් 3.5ක් අඩු කරනවා. 0.5 අඩු කිරීම 3.5 නෙමෙයි 3.0 සමානයි. අන්න උත්තරේ වෙනස් වුණා. ඍණ ලකුණක් ආවා ඉස්සරහට. ඍණ 2.5යි. ඍණ උත්තරයක් නම් ආවේ අපි මේක ඇතුළත් කරන්න ඕනේ. මෙන්න මේ බැස්ම තීරුවේ 2.5යි කියලා. ඒක දාන්නේ බැස්ම තීරුවේ ඍණ ලකුණ දාන්න අත්‍යවශ්‍ය නැහැ. පැහැදිලිද? හරි. 2.5. ඊළාට ආයෙ තියෙනවා 3.0න් 1.8ක් අඩු කරන්න ඕනේ. 3.0න් අඩු කරන්න ඕනේ. 3.0න් අඩු කරනවා 1.8ක්. මේක අඩු කරාට පස්සේ අපට උත්තරේ 1.2ක් කියලා මේක උන්න ධන උත්තරයක්. ඒකින්ද ආයෙත් නැග්ම තීරුවේ දාන්න ඕන 1.2යි. දැන් IS තීරුව ඉවරයි. IS ඉවරනාට පස්සේ ඊළඟ පාඨාංකයේ තියෙන FS තීරුවනේ. දැන් අපි කරන්නේ මෙන්න මේ 1.8න් අඩු කරනවා 0.7ක්. 1.8න් 0.7ක් අඩු කරපුවාම 1.8 අඩු කිරීම 0.7. හරි. මේක අඩු කරපුවම අපට උත්තරේ එනවා 1.1ක් කියලා. ඊට පස්සේ අපි ඌනිත උස ටික ගණනය කරන්න තියෙන්නේ. දැන් අපි ඌනිත උස ටික ගණනය කරගෙන යද්දී අපිට දීලා තියෙනවා A කියන ස්ථානයේ ඌනිත උස මීටර් 100යි කියලා. අපි B ස්ථානයේ ඌනිත උස හොයන්න ඕනේ. අපි දැන් කරන්නේ A ස්ථානයට අදාළ ඌනිත උසට මෙතන අපිට ඊළඟට තියෙන්නේ නැග්ම තීරුවේ නම් ඒ අගේ එකතු කරනවා. බැස්ම තීරුවේ නම් තියෙන්නේ අගේ අපි අඩු කරනවා. එතකොට අපි මෙතන 100ට මේක නැග්ම තීරුවේනේ තියෙන්නේ 1.1 එකතු කරන්න ඕනේ. 100ට 1.1ක් එකතු කරපුවාම 101.1යි. ඔන්න B ස්ථානයේ ඌනිත උස. ඊළඟට C ස්ථානයේ හොයන්න 1.1යි 101.1ට නැග්මක් නම් එකතු කරනවා බැස්මක් නම් අඩු කරනවා. මේකත් නැග්මක් 101.1ට එකතු කරනවා 0.9 කියන අගේ 2.0යි. හරි. 102ක් කියලා තමයි අපට එන්නේ.
102යි. ඊළඟට තියෙන්නේ මොකක්ද? අන්න බැස්මක් තියෙනවා. දැන් 102කින් 2.5 අඩු කරන්න වෙනවා. හරි. 102කින් 2.5ක් අඩු කරපුවම අපට එන උත්තරේ 99.5ක් කියලා. 99.5ක් කියලා අපිට උත්තරේ එනවා. ඊළඟට 99.5ට අන්න ආයේ නැග්මක් තියෙන්නේ. ආයේ නැග්මක් එකතු කරන්න ඕනේ. 99.5ට 1.2ක් එකතු කරනවා. 99.5ට 1.2ක් එකතු කරපුවම 100.7ක් කියලා එනවා. 100.7ක් කියලා එනවා. හරි. 100.7ට ආයෙත් නැග්මක් තියෙන්නේ. ඒකත් එකතු කරනවා. එතකොට 101.8ක් කියලා එනවා අපට උත්තරේ. මෙන්න අපි දැන් හොයාගත්තා A B C D E F කියන ස්ථාන සේරගේම ඌනිත උසවල් ටික. හරි. දැන් අපි දත්ත ටික දාලා වගුව හදලා සම්පූර්ණයෙන් ඉවරයි. හරි. අපි තව පොඩි වැඩක් කරන්න ඕනේ. හරි. මේ ගණනය කිරීම නිවැරදිද කියලා බලනවා. නිවැරදිතාවය පරීක්ෂා කරලා බලනවා. හරි. ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. අපි ඉස්සරලාම මෙතෙන්ට ගන්න ඕනේ. මෙන්න මේ තීරුවට ගන්න ඕනේ. BS තීරුවේ එකතුව. හරි. අපි කියනවා සිග්මා BS. BS ගේ එකතුව. BS ගේ එකතුව අපට ගන්න වෙනවා එකයිනේ තියෙන්නේ. ආයෙ එකතු ගන්න දෙයක් නැහැ. කෙලින්ම 2.5යි. ඊළඟට මෙතන IS වැඩක් නැහැ. IS ගන්නෙ නැහැ අපි. ඊළඟට ගන්නවා FS තීරුවේ එකතුව. FS කීපයක් තිබ්බොත් කීපෙම එකතු කරනවා. දැන් තියෙන්නේ 1යි එකකින්ද ගැටලුවක් නැහැ. 0.7යි. ඊළඟට අපි ආයෙ කරන්න ඕනේ නැග්ම වල ටික එකතු කරන්න ඕනේ. මේ කියන දේවල් සේරම 1.1 0.9 1.2 1.1 කියන ඒවා ටික එකතු කරලා මෙතනින් දාන්න ඕනේ. ඒ කියන්නේ සිග්මා නැග්ම කියන එක. 1.1 0.9යි කියන්නේ 2.0යි 3.2යි 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 4.3ක් කියලා එනවා අපට මේක එකතුව. ඊළඟට බැස්ම එකතුව බැස්මවල මේක එකයි තියෙන්නේ. ඒක නිසා ගැටලුවක් නැහැ. 2.5 කියලා දාන්න පුළුවන්. එහෙම නැත්තම් බැස්මවල ටික එකතු කරලා ඔතනින් දාන්න ඕන. හරි. ඊළඟ පියවරට යනවා. දැන් අපි කරන්න ඕන මෙන්න මේ සිග්මා නැග්මෙන් සිග්මා BS ගෙන් සිග්මා FS අඩු කරනවා. සිග්මා BS අඩු කිරීම සිග්මා FS ඒ කියන්නේ අඩු කිරීමක් මෙතනින් දාගම වරහණක් දාලා 0.7. හරි. 2.5න් 0.7 මෙන්න මේ 0.7 අඩු කරපුවම අපට උත්තරයක් එනවා 1.8යි කියලා. හරි. 1.8යි කියලා එනවා උත්තරයක්. ඊළඟට මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආපුවම මේ සිග්මා නැග්ම කියන එකෙන් සිග්මා බැස්ම අඩු කරනවා. සිග්මා නැග්මෙන් සිග්මා බැස්ම අඩු කරනවා කියන්න අපි මෙහෙම දාමු. හරි. දාලා අඩු කරපුවම මෙතනත් උත්තරේ එනවා 1.8ක් කියලා. හරි. මෙතන උත්තරෙත් 1.8ක්. ඊළඟට මේ අපි මෙතනදි කරන්න ඕනේ අවසාන ඌනිත උසින් ආරම්භක ඌනිත උස අඩු කරනවා. හරි. අවසාන ඌනිත උස ඇවිත් තියෙනවා 101.8යි කියලා. අපි ආරම්භක ඌනිත උස 100ක් අඩු කරමු. අඩු කරනවා කියන නිසා අපි වරහණකුත් මෙතෙන්ට ඇතුළත් කරගන්නවා. හරි. 101.8න් 100 අඩු කරපුවම උත්තරේ එනවා 1.8ක් කියලා. හරි. ඔන්න අපි වගුව හදලා නිර්වද්‍යතාවය පරීක්ෂා කරලා ඉවරයි. මෙන්න මේ උත්තර තුන සමානයි කියන්නේ අපේ ගණනය කිරීම නිවැරදි කියන එක. හරි. ඒක අපට වෙනම යටින් හදලා පෙන්වන්නත් පුළුවන්. සිග්මා BS අඩු කිරීම සිග්මා FS. BS තීරුවේ පසු දර්ශනවල එකතුව පෙර දර්ශනවල එකතුවෙන් අඩු කරපුවම එන උත්තරේ සහ සිග්මා නැග්ම අඩු කිරීම සිග්මා බැස්ම. ඒ කියන්නේ නැග්ම තීරුවේ එකතුවෙන් බැස්ම තීරුවේ එකතුව අඩු කරපුවම එන උත්තරය සහ අවසාන ඌනිත උසින් ආරම්භක ඌනිත උස අඩු කරපුවම එන උත්තරය කියන උත්තර තුනම සමානයි නම් අපේ ගණනය කිරීම නිවැරදි කියලා අපි සලකනවා. මේ විදිහට වගුවටම එකතු කරලා හදලා තිබ්බත් නිවැරදි. පහලින් වාක්‍ය විදිහට ලියලා සාමාන්‍ය විදිහට ගණනය කිරීම කරලා තිබ්බත් ඕගොල්ලන් පිළිතුර නිවැරදි ලෙස සලකනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි සරල මට්ටම් ගැනීම වගුවක්